කරන්න සංකතන මණ්ඩපයේදී. අපේ ගලිගමේ ඥානදීප ස්වාමීන් වහන්සේ දැන් මේ බ්‍රහ්ම සහ දෙවියන් බ්‍රහ්ම ලෝකේ අපි කියනවා දෙවියන්ගේ ලෝකේ දිව්‍ය ලෝකේ කියලා. මේ දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකය සහ බුදුදහම අතර තියෙන සම්බන්ධය මොකක්ද? අපි කොහොමද ඒක තේරුම් ගන්නේ? ඔව් දැන් ඇත්තම ගත්තාම හරි පුදුම සම්බන්ධයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයත් මේ දෙවියන් බ්‍රහ්මයන් අතර. දැන් අපි උන්වහන්සේගේ අර මේ මනුස්ස මිනිස් මව් කුසේ ඉපදීම ගැන කතා කරනකොට දැන් බලන්න එතන ඉඳන්ම අපි ගමු. මනුස්ස ලෝකයට වඩින්න කියලා ආරාධනය කරන්නේ දෙවියන්. ඊළඟට මව් කුසේ වැඩෙන මාස 10ෙම මව් කුස හතර පැත්තෙන් ඉඳන් ආරක්ෂා කරන්නේ දෙවියන්. උපදිනකොට දරුවා අතට ගන්න සක්‍ර දෙවියන්. එතකොට දැන් ඊළඟට ගිහි ජීවිතය ගත කරනකොට පවා දැන් කවුරුත් දැනගෙන හිටියේ නෑ මේ කෙනා ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා. දැන් නම් තියෙන දවසේ බමුණු 108 දෙනෙක් ගෙන්නලා ඒ කරපු ප්‍රකාශ වලින් පවා අපිට පේනවා අර කොණ්ඩඤ්ඤ කියන බ්‍රාහ්මණයන් වහන්සේ විතරයි එදා එක ඇඟිල්ලක් උස්සලා කිව්වේ ගිහි ජීවිතය අතහැරියොත් ඒකාන්තයෙන් බුද්ධත්වයට පත් වෙනවා කියලා. නමුත් අපි දන්නවා උන්වහන්සේ මව් කුසින් බිහි වෙනකොටම manuss ලෝකයේ අසිත කියලා තාපසයෙක් දැනගත්තා. ඒ තාපසයා දැනගත්තේ දෙවියන්ගේ. හිත දියුණු කරලා දවල් කාලේ ගත කරන්න දිව්‍ය ලෝකයට යනවා මනෝමය ශරීරේ. එදා දිව්‍ය ලෝකයට ගියපු වෙලාවේ දෙවියන් විශාල සතුටක් ප්‍රීති ഘോഷා කරනවා දිව්‍ය තූර්ය වාදන දිව්‍ය නැටුම් ගැයුම් මේ තාපසයන් වහන්සේට හිතුණා මම මෙච්චර කාලයක් භාවනා කරලා දිව්‍ය ලෝකයට යනවයිනෝ හැබැයි දෙවියන් මේ තරම් සතුටු වෙන දවසක් දැකලා නැහැ. දෙවියන්ගෙන් අහනවා දෙවියනි ඇයි අද මෙච්චර සතුටක්? මොකද්ද විශේෂ හේතුව? එතකොට කියනවා ඇයි දන්නේ නැද්ද? අද මේ ලෝකයටම යහපත උදා කරන කෙනා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන උත්තමයන් වහන්සේ අද පින්වන්ත මහා මායා දේවිය කුසින් ලෝකයට බිහි වෙච්ච දවස. දන්නේ නැද්ද? සුද්ධෝදන රජතුමාගේ පුත්‍රයෙක් හැටියටයි කියන ලෝකයට බිහි වුණේ. එතකොට දෙවියන්ගෙන් තමයි මේ පණවිඩය දැනගත්තේ. මනුස්ස ලෝකේ කවුරුත් දන්නේ නැහැ. ඒ දැනගෙන ඇවිල්ලා තමයි තමන්ගේ අර ඕලාරික ශරීරයට ඇතුල් වෙලා අසිත තාපසයා මාලිගාවට ගිහින් රජතුමාටගෙන් අහනවා සුද්ධෝදන රජතුමාගේ රජතුමනි පුත් කුමාරයෙක් ඉපදුනාද? මට මේ දරුවා බලන්න පුළුවන්ද කියලා අර මහා පුරුෂ ලක්ෂණ ගැන හොයන්නේ. එතකොට මහා පුරුෂ ලක්ෂණ ගැන පවා මිනිස්සුන්ට දැනුම ආවේ දෙවියන්ගෙන්. ඒකත් ධර්මයේ තියෙනවා. බුදු කෙනෙක් පහළ වෙන්න අවුරුදු 1000කට කලින් දෙවියන් හිත දියුණු කරන ධ්‍යාන වඩන අය ඉදිරියේ පෙනී ඉඳලා කියනවා අනාගතේ තව අවුරුදු 1000ක් වගේ යන තැන මේ වගේ කෙනෙක් පහළ වෙනවා බුදු කෙනෙක් ලෝකයට පහළ වෙනවා. උන්වහන්සේ හොයාගන්නේ මෙන්න මේ ලක්ෂණ වලින් කියලා මහා පුරුෂ ලක්ෂණ ගැන මිනිස්සුන්ට කියන්නේ දෙවියන්. එතකොට ඒ බ්‍රාහ්මණවරු දෙවියන්ගෙන් අහගන්නේ ලක්ෂණ ගැන ඒ තමන්ගේ බ්‍රාහ්මීය පොත්පත්වල ඒවැ සටහන් කරනවා වේද ග්‍රන්ථවල. එතකොට මේ වේද ග්‍රන්ථවල එන නිසා තමයි එදා මේ බමුණු තුල ඒ දැනුම තිබ්බේ යම්කිසි කෙනෙක් මේ ලක්ෂණ ඇතුව ඉපදිලා හිටියොත් ගිහි ජීවිතේ හිටියොත් චක්‍රවර්ති රජ වෙනවා. ගිහි ජීවිතය අතහැරියොත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන දැනුම. එතකොට ඊළඟට අපි ගමු අබිනිෂ්ක්‍රමණය කිරීම. මේ ගැන පවා අංගුත්තර නිකායේ තියෙනවා සතර පෙරනිමිති පවා පේන්න සැලැස්වේ සක්‍ර දෙවියන් මැදිහත් වෙලා කියලා. මොකද සුද්ධෝදන රජතුමා උන්වහන්සේ ගිහි ජීවිතය අතහරී කියන බයක් තිබුණ රජතුමාට. සිද්ධාර්ථ කුමාරයා ගිහි ජීවිතය අතහැරලා යයි. ඒ නිසා උයන් කෙලියට යන්න කලින් සම්පූර්ණයෙන්ම නගරේ පිරිසිදු කරනවා. ඉක්මනින්ම රාජ්‍ය පුරුෂයෝ යවලා නගරේ වටේ ඉන්න මිනිස්සු අයින් කරලා සම්පූර්ණ ලස්සන දේවල් විතරයි නගරේ තියෙන්නේ. මහල්ලු ලෙඩ්ඩු වයසට යන මිනිස්සු මේ නගරයෙන් අයින් කරලා වෙනම ප්‍රදේශයක මේ සම්පූර්ණයෙන්ම වෙනම ප්‍රදේශයක් දුන්නා ඒ අයට. එතකොට මෙච්චර ආරක්ෂාව දාලා තිබුණත් નિયમિત කාලේ එනකොට සතර පෙරනිමිති පේන්න සැලැස්සුවා. එදා ගිහි ජීවිතය අතහැරලා අබිනිෂ්ක්‍රමණය කරනකොටවත් මනුස්ස ලෝකයේ අය දන්නේ නැහැ. අන්න බුදු වෙන්න ගියා කියලා කවුරුවත් ප්‍රීතිഘോഷා කරා කියලා කොහෙවත් නැහැනේ. නමුත් දෙවියන් දසදහසක් ලෝක ධාතුල දෙවියන් අහසේ පිරීලා ඉතිරිලා ප්‍රීතිഘോഷා කරනවා. අද ගිහි ජීවිතය අතහැරලා විමුක්තිය කරා නික්මුණා කියලා. එදා අනෝමා නදිය අසලට ගිහිල්ලා මගුල් කඩුවෙන් කෙස් වැටිය කපලා අහසට විසි කරපු වෙලාවේ අහසේ පිරීලා ඉතිරිලා හිටපු දෙවියන් අතරින් සක්‍ර දෙවියන් තමයි මහා බෝසතාණන් වහන්සේගේ කෙස් වැටිය රන් කරඬුවක තියාගෙන දෙවියන් සාදුකාර දෙමින් ගිහිල්ලා තව්තිසා දිව්‍ය ලෝකේ උන්වහන්සේ වෙනුවෙන් චෛත්‍යයක් මැව්වා. ඒ තමයි සිළුමිණි මහා සෑය. සිළුමිණි මහා සෑය තැන්පත් කරේ මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතු. උන්වහන්සේ කෙස් වැටිය කපලා අතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කරා. මම විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තයෙන් බුද්ධත්වයේ ලැබිය හැකි නම් මේ කෙස් පොළවට නොවැටේවා.
අහසේම රැඳේවා කියන අදිෂ්ඨානයෙන් තමයි අහසට විසි කරේ. එතකොට ඒකෙස් වැටිය තමයි අහසේ යොදුනක් තරම් ඉහළ අහසේ ගිහින් රැඳුණා. ඒ වෙලේ තමයි සක්‍ර දෙවියන් කෙස් වැටි අරගෙන ගිහින් සිළුමිණි සෑය හැදුවේ. එතකොට උන්වහන්සේ ගිහි ජීවිතය අතහැරලා යනකොට සිවුරු පිරිකර පූජා කරේ බ්‍රහ්ම දෙවි කෙනෙක්. ගටිකාර කියන බ්‍රහ්ම දෙවියන්. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ගටිකාර සූත්‍රය. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ ජෝතිපාල නමින් තමයි ඉපදිලා හිටියේ තරුණෙක් වෙලා. එතකොට ඒ ජෝතිපාල මානවකයාගේ යාළුවා තමයි ගටිකාර. ගටිකාර කියන කෙනා කාශ්‍යප බුදුහාමුදුරන්ගෙන් බණ අහලා අනාගාමී වුණා. අනාගාමී වෙලා සුද්ධාවාස බඹලව ඉපදුණා. එතකොට මේ ජෝතිපාල කියන කෙනා තමයි ඊට පස්සේ දිව්‍ය ලෝකෙ ඉපදිලා ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ගිහි ජීවිතය අතහැරලා යනකොට අර කලින් කාශ්‍යප බුදුහාමුදුරයි කාලේ තමන්ගේ මිත්‍රයා හැටියට ඉඳලා සුද්ධාවාස බඹලව හිටපු බ්‍රහ්ම දෙවියන් කල්පනා කරා මගේ අතින්මයි මම මගේ මිත්‍රයා ගිහි ජීවිතය අතහැරලා යනකොට මම පිරිකර පූජා කරගන්නේ. අටපිරිකරක් මවාගෙන අහසේ ඉඳන් ආව ගටිකාර බ්‍රහ්ම දෙවියන්. ඇවිදින් අනෝමා නදිය අසලදී අර අටපිරිකර පූජා කරා. උන්වහන්සේ ඇදගෙන හිටපු වස්ත්‍ර යුගල ගලවලා සිවුරු පිරිකරේ තිබ්බේ සිවුරු ඇදගෙන අර ගිහි වස්ත්‍ර දෙක අතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කර අර වගේම මම විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තයෙන්ම නිවන් ලබන්න පුළුවන් නම් මේ අබිනිෂ්ක්‍රමණය කරපු ගමනේ මට ප්‍රතිඵලය ලැබේ නම් මේ වස්ත්‍ර යුගලත් අහසේම රැඳේවා කියලා අහසට විසි කරා. එතකොට අර පිරිකර පූජා කරපු ගටිකාර බ්‍රහ්ම දෙවියෝ අහසේ පාවෙලා ගිහින් උඩ රැඳිච්ච ඒ ගිහි වස්ත්‍ර යුගල කරඬුවක තියාගෙන අරගෙන ගිහින් බ්‍රහ්ම ලෝකේ චෛත්‍යයක් මැව්වා. ඒ තමයි සලුමිනි මහා සෑය. එතකොට දිව්‍ය ලෝකේ සිළුමිණි සෑයයි බඹලව සලුමිනි මහා සෑයයි දෙකම හැදුනේ බුදු වෙන්න කලින්. උන්වහන්සේ ගිහි ජීවිතය අතහැරලා අබිනිෂ්ක්‍රමණය කරපු දවසේමයි උන්වහන්සේගේ කෙස් වැටියයි අර ඇඳගෙන හිටපු ගිහි වස්ත්‍ර යුගලයි තැම්පත් කරලා සිළුමිණි සෑයයි සලුමිණි සෑයයි හැදුවේ. එතකොට අපිට තේනවා මේ දෙවියන් බ්‍රහ්මයන් උන්වහන්සේගේ ජීවිතයත් එක්ක කොච්චර බලාගෙන මේ බුද්ධත්වයේ කරා යන ගමනට උපකාර කරාද කියන කාරණා. ඒකම අපේ ස්වාමීන් වහන්සේ මෙතෙන්දී මේ දේව සංකල්පය කියන එක අපි වරදවා තේරුම් ගන්න හොඳ නැහැ. මොකද මේ සමහර අය හිතනවා Tamante ඊර්ෂාකම් කුහකකම් පාපිෂ්ඨකම් පලිගැනීම් කණ්ඩ කවුරු හරි වට්ටන්න මේ දෙවියන් උදව් කරනවායි කියලා. එහෙමනේ දැන් අද එහෙම කල්පනා කරා. නමුත් අපිට මෙතනින් පැහැදිලි වෙනවා මේ බ්‍රහ්ම ලෝකේ වේවා දෙව්විමන වේවා මොනතරම් ශාන්තිදායි සුවදායි නැත්නම් අපි මේ වචනවලුත් කියනවා සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් නිසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් කියලා. ඒ තරම් ආශිර්වාදාත්මක සාන්තුවර